ආයිබෝන් ඔයාලට. ඉතින් අපි කවුරුත් කැමති ගොඩක් වැඩි වැඩ නැතුව අඩු වියදමකින් ඉතාමත්ම ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් කෑම ಜಾති හදන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ කෑමක් තෝසේ එකක් ඉතාමත්ම ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා. ගෙදර තියෙන ඉතුරු බත් යොදාගෙන ඒ වගේම රුලන් ටිකක් යොදාගෙන බ්ලෙන්ඩරේ මේක මිශ්‍ර කරගෙන පිපෙන්න එහෙම තියන්නේ නැතුව ඉතාමත්ම ඉක්මනින් හදාගන්න පුළුවන්. මුලින්ම තෝසේ හදන කෙනෙකුට උනත් මේක හදාගන්න ලේසි වරදින්නේ නැහැ. ඉතින් ඕනම හොදි වර්ගයක් එක්ක උදේට රැට උනත් මේක කන්න සුදුසුයි. ඉතින් අපි මුලින්ම මේ වගේ බ්ලෙන්ඩර් එකට රුලන් කප් එකක් දාගන්නවා. ඒකටම අපි මේ වගේ යෝගට් කෝප්ප භාගයක් එකතු කරනවා. මේක පැණි රස නැති යෝගට්. ඉතින් මේකෙදි උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේකට අපි උයාගත්තු බත් කෝප්ප එකමාරක් එකතු කරනවා. ඒකටම අපි වතුර කෝප්ප 4න් 3කුත් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩර් එකේ මිශ්‍ර කරගන්නවා. දැන් අපිට මෙන්න මේ වගේ දියාරු මිශ්‍රණයක් ඇවිත් තියෙනවා. අපි මේක වහලා විනාඩි 5ක් විතර තියාගමු. ටිකක් කලවම් කරලා. ගොඩක් වෙලා මේක පිපෙන්න තියන්න ඕන වෙන්නේ නැහැ. දැන් විනාඩි 5කට පස්සේ අපිට මේ වගේ මිශ්‍රණය දකින්න පුළුවන්. අපි මේකට බේකින් සෝඩා හරි බේකින් පවුඩර් හරි එකතු කරන්න පුළුවන් කැමතිනම්. උවමනා නැත්තම්, ගෙදර නැත්තම් ඕනේ නැහැ. ඉතින් මම මෙතනදී බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කළා. බේකින් සෝඩා එකතු කරනවා නම් තේ හැඳි භාගයක් එකතු කරන්න. ඒ වගේම ලුණු අවශ්‍ය පමණට එකතු කරන්න. ඉතින් බේකින් සෝඩා හරි බේකින් පවුඩර් හරි එකතු කළාම මේක ලස්සනට එනවා. හොඳට හිල් හැදිලා හරි සොෆ්ට් ගතියට. ඉතින් ගෙදර නැත්තම් කමක් නැහැ. දැන් මේක ටිකක් ඝනකම නිසා මම තව වතුර කෝප්ප 4න් එකක් එකතු කළා. මේ සියල්ල අපි හොඳට මිශ්‍ර කරන්න ඕනේ. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කළාට පස්සේ අපිට මෙන්න මේ වගේ පදමට ඇවිත් තියෙන්න ඕනේ. ගොඩක් දියාරුත් නැති, ගොඩක් ඝනකම නැති මිශ්‍රණයක්. දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට මේ වගේ තෙල් ටිකක් ඒකේ දවට ගන්නවා. ඊට පස්සේ අපේ මිශ්‍රණයෙන් ටිකක් මේකට එකතු කරනවා. ඉතින් ඕගොල්ලන්ට ලොකු තෝසේ හදන්න ඕනේ නම් මින් හැන්ති දෙකක් විතර එකතු කරලා ලොකුවට හදා ගන්නත් පුළුවන්. දැන් විනාඩියක් විතර අපි මේක මේ විදිහට තම්බ ගනිද්දී ඔයාලට පේනවා ඇති උඩ තියෙන තෙත ගතිය හිඳිලා ගිහිල්ලා පුංචි පුංචි හිල් මතුවලා තියෙනවා. ඉතින් දැන් අපි මේක අනිත් පැත්ත හරව ගන්නවා. ගින්දර ටිකක් මධ්‍යම ප්‍රමාණී තියාගන්න. නැත්තම් තෝසේ එක කර වෙලා යන්න පුළුවන්. දැන් මේ පැත්තත් අපි විනාඩියක් විතර තම්බ ගන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ඕනම හොදි වර්ගයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම සොෆ්ට් තෝසේ එකක් මේක. ඉතින් පුංචි අය වුණත් මේක කන්න කැමති වෙයි. මේක කිසි අගුණයකුත් නැහැ. දැන් මේ වගේ ලස්සන පාටකට ආවහම අපි ලිපෙන් අයින් කරගන්නවා. දැන් මේ විදිහටම තව එකක් මම හදන හැටි පෙන්නන්නම්. මේ විදිහට උඩ ටිකේ තෙත හිඳුනට පස්සේ අපි මේක අනිත් පැත්තට හරව ගන්නවා. ඔය විදිහට තෝසේ ඔක්කොම ටික ඔයාලා හදා ගන්න. ඉතින් ඒ වගේම තමයි සම්බෝලයක් එහෙම නැත්නම් හොදි වර්ගයක් භාවිතා කරන්න පුළුවන් මේක කන්න. ඉතින් අඩු වියදමකින් හදාගන්න රසවත් කෑමක්. ඔයාලත් ඉතින් මේ විදිහට හදලා බලලා විස්තර කියන්න. ඒ වගේම තමයි මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මටත් සහයෝගයක් දක්වන්න. ඉතින් නැවත දවසක අපි ආයිත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ගිහිල්ලා එන්නම්. ආයිබෝවන්.